අයිබෝවන් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් වෙනද වගේම මම ඔයාලගේ ගෙදරට වීඩියෝ එකක් අරගෙන ආවා. මම අද අරගෙන ආවේ කෙසෙල් මුව මැල්ලුමක් හදාගන්න විදිහ. ඉතින් මුලින්ම බලමු අපි මොනවද ඕන වෙන්නේ කියලා. මම මේ සාමාන්‍ය ප්‍රමාණයේ කෙහෙල් මුවක් මේ අරගත්තේ. මේක කහට පිපෙන හින්දා මම වතුර එකට දෙහි ගෙඩියක් විතර මිරිකලා මේ දාගෙන තියෙන්නේ බලන්න කහට පිපිලා නැහැ හොඳට සුදු පාටට තියෙනවා ආය පොල් අවශ්‍ය වෙනවා මම මෙතන ගත්ත කරපිංචා ලූණු ටිකක් ගත්තා කොච්චිමීර 4-5ක් ගත්තා සුදුරු ටිකක් ගත්තා තව කහ ටිකක් අවශ්‍ය වෙනවා අබ ඕනේ ඒ ටික තමයි අවශ්‍ය වෙන්නේ දැන් මම මුලින්ම කරගන්න හදන්නේ කෙහෙල් මුව එකේ මේ මැල්ලුම හදා ගන්න ඕනේ. ඒකට දැන් මම මේ ඔක්කොම එකට දාගත්තා. මේ බෙන්ඩර් කප් එකට දාලා මම දැන් මේක අඹර ගන්න හදන්නේ. ඔයාලට කැමති විදිහට මේක අඹර ගන්න පුළුවන් මිරිස් කලේ උනත් අඹර ගන්න පුළුවන්. මම දැන් මේක අඹරගෙන එන්නම්. මේ තියෙන්නේ මම අඹරගත්ත පොල් මිශ්‍රණය. දැන් මම මේක කෙසෙල් මුව එකට එකතු කර ගන්නවා. කහ ටිකකුත් ඒ ගමන් එකතු කර ගන්නවා. ලුණුත් රසායන එකතු කර ගන්නවා. දැන් මේ ඔක්කොම එකට දාලා මෙහෙම අනා ගන්න ඕනේ. කෙසෙල් මුව ටික දැන් තැම්බිලා තියෙන්නේ. මම දැන් ලිප ඕෆ් කර ගන්නවා. මේ තියෙන්නේ මං හදාගත්ත කෙසෙල් මුව මැල්ලුව. ඔයාලත් හදලා රස බලන්න.